හෙල්ලෝ යාළුවනේ සාදරයෙන් පිළිගන්න සානුකාටස් බ්‍රෝ YouTube channel එකට. අද මම ඔයගොල්ලන්ට කියන්න තියෙන යාළුවනේ ඔයගොල්ලන්ට ගොඩක්ම උපකාරී වෙන සුපිරි ගැජට් එකක් හදාගන්නේ කොහොමද කියලා. මේක ඔයගොල්ලන්ට උපකාරී වෙනවා කිව්වේ. මේක ඇවිල්ලා උදේ වෙනකොට ඔටෝ ලයිට් ඕෆ් වෙලා හවස් වෙනකොට ඔටෝම ලයිට් පත්තු වෙන සුපිරි ගැජට් එකක් හදන්න කොහොමද කියලා තමයි අද වීඩියෝ එක. මේක ඇවිල්ලා යාළුවනේ ඉතින් කෙලින්ම AC කරන්ට් එකට දීලා කෙලින්ම බල්බ් එකට දෙන්න තියෙන්නේ. ආයෙ රිලේ මුකුත් පාවිච්චි කරන්නේ නැහැ. මේක ඇවිල්ලා ඉතින් යාළුවනේ සුපිරිම වීඩියෝ එකක්. ඔයගොල්ලොන්ට මේක වටින්නේ ඇයි කිව්වොත් හදිස්සිය ස්විච් එක දාලා රෑට ස්විච් එක දාලා උදේලා මේ වෙනකොට ඔයගොල්ලන්ට ස්විච් එක ඔෆ් කරන්න අමතක වුණොත් කරන්ට් බිල යනවා. ඒක අඩු කරගන්නත් පුළුවන් යාළුවනේ. එතකොට මේක ඔටෝම ඕෆ් වෙනවා. එතකොට කරන්ට් බිල යන්නේ නැහැ. ඒක තමයි මේකේ ඕගොල්ලොන්ට තියෙන විශේෂත්වය. අපි එහෙනම් බලමු අපේ මෙන්න මේ ගැජට් එක හදාගන්නේ කොහොමද කියලා. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව යන් අද අපේ ගැජට් එක හදන්නේ කොහොමද කියලා බලන්න. හරි යාළුවනේ. එහෙනම් අපි දැන් අපේ සුපිරි ගැජට් එක හදාගමු. මුලින්ම ඉතින් ගැජට් එක හදාගන්න ඕන වෙන බඩු මොනවද කියලා අපි බලමු. ඕගොල්ලොන්ට ඉතින් මේක හරිම සරලව විදිහටම හදාගන්න පුළුවන් වෙන මම රූප සටහන උත් ඇඳලා තියෙන ඕගොල්ලොන්ට පේනවා ඇති. හරි කමන්නේ. අපි මේක හදන්න යන්නේ මොන බඩුද මොනවද ඕන වෙන්නේ කියලා බලමු. මුලින්ම අවශ්‍ය වෙනවා යාළුවනේ BT 136 කියන ට්‍රැක් එක. මේකෙන් තමයි මෙන්න මේ අපේ ගැජට් එක බල්බ් එක ඔටෝ කට් ඔෆ් වෙන්නේ. මේක ඇවිල්ලා ඉතින් රිලේ වගේ જાතියක් තමයි. මේක AC කරන්ට් එකත් එක්ක තමයි සපෝට් කරන්නේ. අපි DC කරන්ට් එකක් දීලා කට් ඔෆ් කරන්න ඕන නම් රිලේ එකක් තමයි භාවිතා කරන්න ඕනේ. ඉතින් අපි කෙලින්ම AC කරන්ට් එකෙන්ම වැඩේ කරන නිසා මෙන්න මේ වගේ BT 136 ට්‍රැක් එකක් තමයි ඕන වෙන්නේ. ඒ වගේම අපිට තව සෙන්සර් එකක් ඕන වෙනවා. ඒකට මම පාවිච්චි කරන්නේ LDR සෙන්සර් එකක්. මේව ඉතින් කඩේ ගන්න පුළුවන් ඕගොල්ලන්ට ඉලෙක්ට්‍රොනික් ෂොප් එකකින්. මේකත් ඒ වගේම ඉලෙක්ට්‍රොනික් ෂොප් එකකින් ගත්ත හැකි. ලොකු ගාණක් වෙන්නේ නැහැ මේවා. ඒ වගේම අපිට තව ඕන වෙනවා 330 කිලෝ ඕම්ස් රෙසිස්ටර් එකක්. ඒ තුන තමයි අපිට මේකට විශේෂත්වයෙන් ඕන වෙන්නේ. ඉතුරු එක ඉතින් හෝල්ඩරේ බල්බ් එකයි. තව අපිට මේකට වයර් ඕන වෙනවා. ඒ ටික තමයි අපේ අද ගැජට් එක හදන්න ඕන වෙන්නේ. අපි බලමු මේ අපේ ගැජට් එක කොහොමද හදාගන්නේ කියලා. මම ඔයගොල්ලන්ට රූප සටහනින්ම පෙන්눔 කරලා දෙන්නම් කොහොමද හදන්නේ කියලා. මුලින්ම මෙන්න මේ BT 136 කියන ට්‍රැක් එකේ පින් 3ක් තියෙනවා ඔයගොල්ලන්ට පේනවා ඇති. මෙන්න මේ පින් 3 තමයි මෙන්න මෙතනම ඇදලා තියෙන්නේ පින් 3. මෙන්න මේක තමයි මෙන්න මෙතන තමයි රෙජිස්ටරේ තියන්න ඕනේ. මෙන්න මෙතනට. ඒ වගේම අපිට අපේ LDR සෙන්සර් එක මෙන්න මෙතෙන් තමයි සෙට් වෙන්න තියෙන්නේ. ඕගොල්ලන්ට මෙන්න මේ රූප සටහනේ විදිහට තමයි හදාගන්න තියෙන්නේ. මම දැන් ඕගොල්ලන්ට හදලා පෙන්නන්න මේක කොහොමද වැඩ කරන්නේ ඒ විදිහට මම හදාගෙන ඔයගොල්ලන්ට සරලව පැහැදිලි කරලා දෙන්නම්. අපි දැන් හදාගෙනමු. හරි යාළුවනේ මම දැන් මේක හදාගත්තා. ඔයගොල්ලන්ට පේනවා ඉතින් මම ගානට ලස්සනට හෝල්ඩර් එකකුත් අමුණගෙන ලස්සනට ඇඩැප්ටර් එකකුත් අමුණගෙන තියෙන්නේ. මම දැන් ඔයගොල්ලන්ට පැහැදිලි කරලා පෙන්නන්නම් මම කොහොමද මේක පාස් එකගෙන සෙට් කරගත්තේ කියලා. ඔයගොල්ලන්ට දැන් මේ රූප සටහනේ විදියට පේනවා ඇති. මෙන්න මෙතන අපේ ට්‍රැක් එකට උඩින් LDR එක සෙට් කරලා තියෙනවා. මෙන්න මෙතන දෙපැත්තේ අග්‍ර දෙකට මේකත් ඒ විදිහට සෙට් කරලා තියෙන්නේ අග්‍ර දෙකට. ඊට පස්සේ අපේ මෙන්න මේ රෙජිස්ටර් එක 330 කිලෝ ඕම්ස් මෙන්න මේ අග්‍රටයි මෙන්න මේ අග්‍රටයි තමයි සම්බන්ධ වෙන්න ඕනේ. ඒ කියන්නේ මැද අග්‍රේ දකුණු අත පැත්තේ අග්‍රේ මේ විදිහට මම ඒක සෙට් කරගත්තා. ඊට පස්සේ අපේ හෝල්ඩර් එකට යන එක මේ තියෙන අපේ හෝල්ඩරේ මේ තියෙන මේ වයර් එක හෝල්ඩරේ එක අග්‍රයක් කෙලින්ම මැද පින්නට සෙට් වෙන්න ඕනේ. මේ තියෙන මේ හෝල්ඩරේ එක අග්‍රයක් සෙට් කරා.
ඊට පස්සේ අනිත් එක කෙලින්ම AC කරන්ට් එකට මේ AC කරන්ට් එකෙන් ලයින් එකේ නිව්ට්‍රල් එකට තමයි මෙන්න මේ හෝල්ඩරේ අනිත් වයර් එක සෙට් කරලා තියෙන්නේ. ඒ විදිහට AC කරන්ට් එකේ ලයිව් වයර් එක කෙලින්ම අපේ ට්‍රැක් එකේ වම් අත පැත්තේ තියෙන මෙන්න මේ පින් එකට තමයි සෙට් කරලා තියෙන්නේ. ඔයගොල්ලෝ මේ රූප සටහනේ පේන විදිහ මේ විදිහට මම සෙට් කරලා තියෙන්නේ. අපිට දැන් තියෙන්නේ මෙන්න මේකට බල්බ් එකක් අමුණගෙන මේක වැඩ කරනවද කියලා බලන්න. අපි එහෙනම් මෙන්න මේක අපි කරන්ට් එකට දීලා මෙන්න මේකට ආලෝකය ඒ වගේම ආලෝකය වැහෙන විදිහට චෙක් කරලා බලමු අපේ බල්බ් එක ඔන් ඔෆ් වෙනවද කියලා ගන්නට. මේක යාළුවනේ වෙන්නේ දැන් අපි මෙතන ආලෝකයක් තිබුණොත් එහෙම මේ LDR එකට ආලෝකය වැටලා බල්බ් එක ඔටෝ ඕෆ් වෙලා තියෙන්නේ. එතකොට අපි දැන් මේකට මෙහෙම කරලා ආලෝකය අඳුරු කරොත් එහෙම ආලෝකය අඳුරු වෙනකොටම මෙන්න මේ ලයිට් එක පත්තු වෙන්න ඕනේ. අපි දැන් චෙක් කරලා බලමු අපේ ගැජට් එක හරියටම හැදිලාද කියලා. අන්න යාළුවනේ මම දැන් මේක ප්ලග් එකට දැන් ප්ලග් කරගන්නවා. ප්ලග් කරගෙන ඔයගොල්ලොන්ට පෙන්නන්නම් මේක කොහොමද හරියටම වැඩ කරන්නේ කියලා. තව දෙයක් කියන්න තියෙනවා යාළුවනේ. මේක ඔයගොල්ලෝ මෙන්න මේ සර්කිට් එක දැන් මේ නිකන් ওই විදිහටම තියන්න එපා. මේක AC කරන්ට් එකත් එක්ක යන නිසා මේ ඕකට හොඳ ග්ලූ ගන් ටිකක් ඔය වයර් ෂෝට් වෙන්නේ නැති වෙන්න හොඳ ග්ලූ ගන් ටිකක් හරි ටේප් හරි කරලා ඒ විදිහට හදලා ගන්න. මම දැන් ඕගොල්ලොන්ට මෙහෙම චෙක් කරලා පෙන්නන්නම් මේක කොහොමද වැඩ කරන්නේ කියලා. දැන් මෙන්න මේ ලයින් එක මම කරන්ට් එකට ප්ලග් කරලා ඊට පස්සේ මේකට එළියක් ආලෝකයක් දීලා ඊට පස්සේ අඳුරක් දීලා පෙන්නන්න ඕගොල්ලොන්ට මෙන්න මේ බල්බ් එක ඔන් ඔෆ් වෙන විදිහ. මම දැන් කරන්ට් එක දීලා තියෙන යාළුවනේ මෙතන කරුවල නිසා තමයි දැන් මේ බල්බ් එක පත්තු වෙන්නේ. ඔයගොල්ලොන්ට පේනවද දැන් මේ පැත්තම කරුවලයි. මම දැන් ආලෝකය දීලා බලන්නම් මේක ටක් ගාලා ඕෆ් වෙනවද කියලා. මම මේකට ආලෝකය දෙන්න ටෝච් එක තමයි භාවිතා කරන්නේ. මේ ටෝච් එක මම භාවිතා කරනවා. බලන්නකෝ ඉතින් ටක් ගාලා ඕෆ් වුණා. මේ LDR සෙන්සර් එකට ආලෝකය වැටිච්ච ගමන් මේ අපේ ට්‍රැක් එක හරහා මේක ඔටෝ කට් ඔෆ් වෙනවා. මේකට ආලෝකය වැටිච්ච ගමන් මේක කට් කරනවා. ඔයගොල්ලන්ට පේනවද දැන් මේක අයින් කරපු ටෝච් එළිය අයින් කරපු ගමන් බල්බ් එක ටක් ගාලා පත්තු වෙනවා. මේක අපි ආලෝකය දීපු ගමන් ඔටෝ ඔෆ් වෙනවා. ඉතින් යාළුවනේ මේක තමයි ඉතින් අද වීඩියෝ එක. මේක ඉතින් ඔයගොල්ලන්ට මේක වෙනම් පොඩි පෙට්ටියකට පොඩ්ඩක් සෙට් කරලා ඊට පස්සේ ඔයගොල්ලෝ ගෙදර හෝල්ඩර් එකට සෙට් කරගන්න පුළුවන්. සුපිරියටම වැඩ කරනවා යාළුවනේ. මේක ඉතින් අනිවාර්යෙන් ඔයගොල්ලෝ මේක ටේප් හරි ග්ලූ ගන් හරි දාලා ඒක ගන්නට සෙට් කරගන්න. මේක AC කරන්ට් එකත් නැන හින්දා භයානක වැඩි. යාළුවනේ කොහොමද ඉතින් වීඩියෝ එක? අද ඉතින් වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා යාළුවනේ. වීඩියෝ එක ගැන ඔයගොල්ලන්ගේ අදහස් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න. අද වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන්ට අනිවාර්යෙන් ෂෙයා කරන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පහළ තියෙන රතු පාට සබ්ස්ක්‍රයිබ් බටන් එකත් ක්ලික් කරලා මේ වගේ සුපිරිම වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම ජය වේවා.